කැඩිච්ච පාරවල්, රෝහල් වල තියෙන දිග පෝලින්, නඩත්තුවක් නැතුව පවත්වාගෙන යන පාසල්, මේවා ගැන අහද්දි දකිද්දි ඔබටත් හිතිලා තියෙනවද මොකටද මම මේ බදු ගෙවන්නේ කියලා? හරි, අපි හිතමු හෙට ඉඳලා අපි කවුරුත් බදු ගෙවන්න ඕනේ නැහැ. මේ වගේ දෙයක් අහද්දිත් හරි සතුටුයිනේ. හැබැයි එහෙම වුණොත් දැනටත් පවත්වාගෙන යන මේ රටේ දරුවන් යන පාසල් ටික නඩත්තු කරන්න, රෝහලකට ගිහිල්ලා නොමිලේ බෙහෙත් ටිකක් ගන්න වගේ දේවල් විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් පාරකට ලයිට් එකක් දාගන්න, කුණු ටික එකතු කරගන්න වගේ පොඩි දේවල් කරන්නත් රජයකට සල්ලි කොහෙන්ද? ඕනෑම රජයකට රටක් පවත්වාගෙන යන්න නම් අනිවාර්යෙන්ම සල්ලි අවශ්‍ය වෙනවා. ඉතින් ඒක ශ්‍රී ලංකාවටත් පොදු දෙයක්. අපි බදු ගෙවනවා කියලා කියන්නේ රජයකට කරන ගෙවීමක් නෙමෙයි. ඇත්තටම ඒක අපි වෙනුවෙන්ම අපි කරගන්න ආයෝජනයක්. හැබැයි ඔබට හිතෙන්න පුළුවන් මේ රටේ දූෂණය, නාස්තිය වැඩිනේ කියලා. ඔව්, මේ යාන්ත්‍රණයේ ගැටලු තියෙනවා. ඒක නිසාම තමයි බදු ගෙවන මහජනයා විදිහට අපිට වගකීමක් තියෙන්නේ මේ බදු සල්ලි ආණ්ඩුව වග කියන තැනට පත් කරවන්න. ඒක නිසා ඊළඟ පාර පේ ස්ලිප් එකක හරි බිල් එකක හරි අපි ගෙවපු බදු දැක්කොත් හොඳට මතක තියාගන්න මේක අපි වෙනුවෙන්ම කරන ආයෝජනයක් කියලා.